I'll make you see how beautiful life is for you and me. Hi everyone. Good afternoon. මම ගොඩක් දවස් වෙනවා Q&A වීඩියෝ එකක් ඔයාලට ගේනවා කියලා. ගොඩක් අය මට ඉල්ලීමක් කරා, රික්වෙස්ට් එකක් කරා අක්කේ මෙහෙම එකක් කරන්න ඔයාගෙන් ප්‍රශ්න අහන්න ඕනේ එහෙම කියලා. ඊට පස්සේ මට ටික දෙනෙක් මගෙන් ප්‍රශ්න අහලා තිබුණා. ඊට පස්සේ මම කල්පනා කරා මට තාම YouTube එකේ ලොකු පිරිසක් නැහැ. කියන්නේ YouTube එකේ මගෙන් ප්‍රශ්න අහලා ඒ වගේ Q&A එකක් කරන්න තරම් තාම මට YouTube එකේ ෆැමිලි එකක් හැදිලා නැහැ. නමුත් මට TikTok එකේ ලොකු යාළුවෝ ගොඩක් ඉන්නේ වගේම මගේ WhatsApp එකේ ඉන්නවා මට ආදරය කරන ෆෑන්ස්ලා ගොඩක්. ඒ කියන්නේ මම මොනවා හරි වීඩියෝ එකක් ට්‍රෙන්ඩින් ආවොත් වීඩියෝ එකක් අනිවාර්යෙන් ඒකට ඩාන්ස් එකක් ඒකට වීඩියෝ එකක් මොනවාම හරි මම අරන් එනකම් බලන් ඉන්න අය ඉන්නවා. මම ඒක පහුවෙලා පෝස්ට් කරාට පස්සේ යනවා අපි බලන් හිටියෝ කෙනකන් ඇයි මෙච්චර පරක්කු එහෙම ඉතින් මට එයාලව මතක් වෙච්ච හින්දා මම එයාලටත් කිව්වා ඔයාලට මගේ මොන හරි අහන්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න කියලා. ඉතින් එතකොට මම හැමෝටම කිව්වේ නෑ. ඒක මම කියන්න ඕනේ. මොකද මම හැමෝටම කිව්වේ නෑ. මම දන්නවා මට කැමති කියලා හිතන පිරිසක් ඉන්නවනේ. අන්න ඒ පිරිසකින් මම අහුවට පස්සේ යාළුවා මට මගේ ප්‍රශ්න ටිකක් අහලා තිබ්බා. ඉතින් මම ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ හදන්නේ. ඉස්සෙල්ලම මම කියන්න ඕනි sorry. මොකද මේ වීඩියෝ එක ගොඩක් කල් දෙන්න ඕනි වීඩියෝ එකක්. හැබැයි මට මේ වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වුණා. ඉතින් මම ආයෙත් sorry කියනවා. මොකද මට මේ වීඩියෝ එක කරගන්න බැරි වුණා. මට ඇක්වයිනස් එකේ එක්සෑම් එකක් තිබ්බා. එක්සෑම් එකෙන් පස්සේ මම කොළඹ ඉඳලා මෙහි ආව ගමන් මට ආයි මගේ යුනිවර්සිටි වැඩ ටික පටන් අරගෙන මට කැන්ඩි යන්න වුණා. එහෙම වෙලා. ඉතින් දැන් ඒ වැඩ ටික පොඩ්ඩක් ඉවර වෙලා මේ ෆ්‍රී ටයිම් එකේ ලැබිච්ච මේ පොඩි වෙලාවේ මම හිතුවා ඉතින් මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා. ඉතින් මම ඒ වීඩියෝ එක කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බලන්න ඔයාලගේ ප්‍රශ්නට උත්තරේ මේ වීඩියෝ එකේ තියනවාද කියලා. එහෙමත් නැත්නම් ඔයාලට මගෙන් ප්‍රශ්නයක් අහන්න බැරි වුණා නම් දැන් ඔයාට පුළුවන් මම මේක YouTube දැම්මට පස්සේ මගෙන් අහන්න ඔයාලගේ හිතේ තියෙන ප්‍රශ්න ගැන. මගෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි හේ අක්කේ ඔයා කැම්පස් සිලෙක්ට් වුණා කිව්වට තාම ගියේ නෑ නේද? මට මේ අහපු අය කියන්නේ සමහර අහපු අය මතකයි සමහර අහපු අය මතක නෑ. මොකද මේක WhatsApp එකේ මගේ TikTok එකේ දෙකේම මගෙන් අහපු ප්‍රශ්න. ඒ ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. මේක ඇහුවේ මගෙන් නංගි කෙනෙක් මට මතක හැටියට කැම්පස් සිලෙක්ට් වුණා නේද? මෙහෙමයි කැම්පස් සිලෙක්ට් වුණා පැටියෝ පේරාදෙණිය යුනිවර්සිටි එකේ. හැබැයි මං හිතනවා මේ ප්‍රශ්නට උත්තරේ දැන් මගේ TikTok එකෙන් හරි මගේ YouTube එකෙන් හරි මගේ WhatsApp එකෙන් හරි ඔයාලට ලැබෙන්නේ නැති මේකට උත්තරේ. මොකද 21 වෙනිදා අපිට රෙජිස්ට්‍රේෂන් වලට කැම්පස් එකට එන්න කියලා තිබුණා. ජූලි විතර වෙද්දී අපිට කැම්පස් පටන් ගන්නවා කියලා කිව්වා. ඒකෙත් පොඩි වීඩියෝ එකක් තියෙනවා. මම ඔයාලට චූටි පොඩි බ්ලොග් එකක් තියෙන්නේ. ගොඩාක් වීඩියෝ කරන්න ඕනේ නැහැ. මොකද මම ඒ කියන්නේ යුනිවර්සිටි එකේ මම දන්නේ නැහැ හැම වීඩියෝ කරන්න පුළුවන්ද මොන වගේද එහෙම කියලා රූල්ස් මොනවද කියලා මම මුකුත් දන්නේ නැති නිසා මම පොඩි වීඩියෝ ක්ලිප් චුට්ටක් විතරයි ගත්තේ. මම අනිවාර්යෙන් පොරොන්දු වෙනවා මගේ යුනිවර්සිටි එකේ දවසක් මම රවුමක් එක්කන් යනවා ඔයාලා හැමෝම. මොකද මම සිලෙක්ට් වෙලා ඉන්න යුනිවර්සිටි එක කියන්නේ ලස්සනම යුනිවර්සිටි එක. ඉතින් ඔයාලා දන්නවා පේරාදෙණිය යුනිවර්සිටි එක. මම අනිවාර්යෙන් ඔයාලට ඒක vlogs එකින් එක අරන් එනවා. මට මේකට දෙන්න තියෙන උත්තරේ ඔව් පැටියෝ. හැබැයි තාම ගියේ නෑ නේද කියලා අහන එකට මම ගියා 21 වෙනිදා යුනිවර්සිටි එකට. ඊට පස්සේ ඉතින් පටන් ගත්තාම දිගටම යනවා.
දෙවනි ප්‍රශ්නේ වෙන්නේ මගෙන් අහනවා ඔයා මේ ක්ලාස් කරන්නේ මොකද උනේ දැන් කරන්නේ නැද්ද පුතේ කියලා. මේ මගේ ක්ලාස් එකට ආපු චූඩි ගෝලෙක්ගේ අම්මා කෙනෙක් මේ මගෙන් අහලා තියෙන්නේ. මම මෙහෙ ක්ලාස් කරා තිබුණේ මම ක්ලාස් කරා මගේ එක වසරේ දෙක වසරේ මගේ ටීචර්ගේ ගෙදර ටීචර්ගේ ගෝලයොන්ට මම ක්ලාස් එකක් කරා මට ගෝලයෝ 15ක් 16ක් විතර ඉන්නවා මං හරි ආසාවෙන් කරපු වැඩක් ඒක මොකද මගේ ජීවිතේ ඩාන්සින් කියන්නේ මගේ ලයිෆ් එක මගේ පුදුම ඒ කියන්නේ මගේ ඕනම වැඩකට මම ෆස්ට් එක දෙනවා නම් දෙන්නේ මගේ ඩාන්සින් වලට මං පුදුම තරම් ආදරෙයි නැටුම් වලට ඉතින් මගේ එකම ඩ්‍රීම් එක තමයි ඩාන්සින් ක්ලාස් එකක් කරන එක ඉතින් මම ඒක කරා බට් මට ඒක තව කන්ටිනියු කරගන්න ඕනේ මම හිතනවා මට මේ අවුරුදු 2-3 ඇතුළත මගේම කියලා ක්ලාස් එකක් මට ආයෙත් පටන් ගන්න පුළුවන් වෙයි කියලා ක්ලාස් එක නවත්තන්න හේතුව ඉතින් මට ඇක්වයිනාස් එකේ ඉංග්‍රීසි කෝස් එක කරන්න මට කොළඹ යන්න වුණා. එතකොට මට කොළඹ ඉඳන් මෙහෙ එන්නයි එහෙ යන්නයි අපහසු හින්දා තමයි මගේ ක්ලාස් එක නැවතුනේ. ඉතින් මම දැනට නම් ක්ලාස් එකක් කරන්නේ නැහැ අම්මේ. චූටි ගෝලයෝ ටික මම දන්නවා මේ නැටුම් ටීචර් කිය මට හිටියේ. ඉතින් මම ආයි ඉදිරියට ක්ලාස් එකක් පටන් ගනීවි අනිවාර්යෙන්ම. ඉතින් එතකොට අපි බලමු. ඊළඟට තියෙන ප්‍රශ්නේ මට උත්තර දෙන්න මම බලාගෙන ඉඳපු ප්‍රශ්නයක්. මේක මගෙන් ඇහුවේ මගේ ළඟම කෙනෙක්. හැබැයි ඇත්තට මම දන්නවා මේක එයාට ප්‍රශ්නයක් නෙමෙයි. මං හිතනවා මම මේකට උත්තර දෙන්න ඕනි හින්දා තමයි එයා මේ ප්‍රශ්නේ අහන්න ඇත්තේ කියලා. TikTok කරනවට කට්ටිය බනිනවනේ. ඉතින් ඇයි කරන්නේ? ඒක තමයි question එක වෙලා තියෙන්නේ. TikTok කරනවට කට්ටිය බනිනවා. ඔව් ඇත්ත. ටික දෙනෙක් ඉන්නවා මම TikTok එකක් කරාම මගේ මොකක් හරි ඇදයක් වෙලා මට බනින අය ඉන්නවා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඒ කියන්නේ මොනවා හරි දෙයක් කරගෙන යනකොට ඕනම කෙනෙක්ට කවුරු හරි ඇවිල්ලා මොනෝම හරි කියනවා. ඒක මේ සමාජයේ හැටි. මම TikTok පටන් ගන්නකොට මට TikTok කරන්න දුන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි එක්සෑම් වලදීත් මම TikTok කරන්න ගත්තා. එතකොටත් කට්ටිය මට එක දේවල් කියලා කොහොම හරි අම්මටත් කියලා ඒ දේවල් මේ වෙලා අම්මත් කරන්න එපා කියලා මම එහෙමම නැවතුණා. TikTok නැවතුණා කියන්නේ මගේ TikTok account 2-3ක් තියෙනවා. එකක් කොහොමවත් නැහැ. එකක් අම්මගේ ෆෝන් එකේ තියෙනවා. අනිත් එක දැන් මගේ ෆෝන් එකේ තියෙනවා. TikTok ඉතින් මම නතර කර ගියා. ඒ කියන්නේ වීඩියෝ හදනවා බට් මම පෝස්ට් කරන්නේ නැහැ. ඔන්ලි මේ දාගෙන මම විතරක් බලනවා. එහෙමත් තිබුණා කාලේ. එන ට්‍රෙන්ඩින් හැම එකම මමත් කරා. ඊට පස්සේ මගේ A-level results ආවා. results ආවට පස්සේ ඔය මට TikTok වලට බැනපුවා ඉන්නවනේ. ඒක කවුරුත් මට මුකුත් කියාගෙන ආවේ නැහැ. ඊට පස්සේ අම්මත් මට මුකුත් කිව්වේ නැහැ. ඒ කියන්නේ අම්මා මට එපා කිව්වේ අර කට්ටිය අරන් මනම් කියන හින්දා ඉගෙන ගන්න වැටික් කරන්න ඕනේ. ඒ කියන්නේ මම ફોකස් කරන්න ඕනේ ඉගෙන ගන්න එක්සෑම් එකනේ. ඒ නිසා අම්මා මේක කරන්න එපා කිව්වා. බට් මගේ එක්සෑම් ආවට රිසල්ට්ස් ආවට පස්සේ අම්මා ඉට්ස් ඕකේ මට මුකුත් කියන්නේ නැහැ. මේ දේවල් වලටත් මුකුත් කියන්නේ මොකද එයා දන්නවා මම කරන්න ඕනි වැඩ ටික හරියට කරනවා කියලා. මාව බලාගෙන ඉන්න බැරි මිනිස්සු ගොඩක් ඉන්නවා. මට ඉන්නවා. මගේ ලිස්ට් එකෙත් ඉන්නවා. මගේ WhatsApp එකෙත් ඉන්නවා. මම දෙයක් කරනකොට බලාගෙන ඉන්න බැරි අය. ඒ කියන්නේ මට ලයික් ටිකක් ආවා, මට හොඳ කමෙන්ට් ටිකක් ආවම කොහෙන් හරි මොනවා හරි කියනවා. අනිත් එක තමයි මම TikTok කරන මම මේක කියන්න ඕනේ. මම TikTok කරන්න, ඒ කියන්නේ මම TikTok කරන්න හරි ආසාවෙන්. මම social media වල ඉන්නේ WhatsApp, TikTok, YouTube විතරයි. වෙන මොකුත් මම choose කරන්නේ නැහැ. මොකද මම ඒවට කැමති නැහැ. මම කැමති TikTok එකට කැමතිත් මට dance කරන්න පුළුවන් නිසා. මගේ ඔයාලා TikTok එකට ගිහිල්ලා බලන්න. මම මගේ TikTok එකේ වැඩිපුරම තියෙන 80ක් විතරම තියෙන්නේ dance. ඒ කියන්නේ මම මගේ ජීවිතේ මගේ dance එක continue කරන් යන්න
එක පාත් එකක් තමයි TikTok එක කියන්නේ. ඉතින් මම ඒක නිසා තමයි TikTok එක use කරන්නේ. ඉතින් එතකොට ඒක කාට හරි ප්‍රශ්නයක් නම් ඒක මට අදාළ නැහැ. මම ඒක කියන්නේ ඕනේ. ඒක මට අදාළ නැහැ. මට කට්ටිය කෝල් කරලා කියනවා අර යාළුවෝ මේ යාළුවෝ මෙහෙම කියනවා මෙයා මෙහෙම කියනවා ඔයා මෙහෙමයි. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ ගෙදර අයට කිසිම ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයට කිසි ප්‍රශ්නයක් වෙන්න බෑ මම TikTok කරන එක. මොකද එයාලගේ දෙයකින් මම කරන්නේ නැහැ. මම එයාලගේ දෙයක් කරන් මම කරන්නේ නැහනේ. ඒක නිසා මට ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරු මට මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මේක කියනවා. මට ඒ කියන්නේ කවුරු මම පොසිටිව් කමෙන්ට් ඕ බෑඩ් කමෙන්ට් මම දෙකම පිළිගන්නවා. මට කෙනෙක් මගේ වීඩියෝ එකක් දැක්කහම මේක කැතයි මේක ඒ කියන්නේ මේකේ මෙහෙම මේක මේ විදිහට ලස්සනට කරන්න තිබුණා මේක හරි නෑ මේක සෙට් නෑ ඔයාලට මැච් නෑ මේක අපි මෙහෙම කරමු බෑඩ් කමෙන්ට් එකක් වුණාට බට් එයා මගේ ඒ කියන්නේ ඒක දැකලා මාව හදාගන්න දෙයක් නේ කියන්නේ ඉට්ස් ඕකේ මම අන්න ඒ දේවල් පිළිගන්නවා හරිද නැතුව මෙහෙමයි හරමයි අර කියන්නේ ඔව් ඒ විදියට මට කතා කරන කෙනෙක්ගේ දෙයක් කියන මම පිළිගන්නේ නැහැ. Personally I don't like. මම ආයෙත් කියනවා මම TikTok දිගටම කරගෙන යනවා. මගේ ඇඳුමවත්, මගේ වීඩියෝස්වත්, මම කරන conceptවත් කිසිම දෙයකට ඕගොල්ලෝ worry වෙන්න එපා. ඒ කියන්නේ මම මේ කියන්නේ මගේ වීඩියෝස් බලන්න. ඒ කියන්නේ අර මට අනම්මනම් කියන අයට විතරයි මේ කියන්නේ. එහෙම නැතුව ඉන්නවා මගේ කියන්නේ මම මොන දේ කරත් ඒ කියන්නේ මගේ අඩුපාඩු පෙන්නලා මම හොඳ දේ පෙන්නලා එහෙම මට කමෙන්ට් දාලා මාව ඉස්සරහට අරන් යන මගේ දේවල් බලන් ආසයි ඉන්නවා. මම ඒ අයට නෙමෙයි මේ කියන්නේ. අර මට බනින අයට කියන්නේ. ඉතින් කෙල්ලේ මං හිතනවා ඔයාට ඕනි ප්‍රශ්නේ උත්තරේ හම්බෙන්න ඇති කියලා. ඊළඟ ප්‍රශ්නේ මටත් උත්තරයක් දෙන්න හිතාගන්න බැරි ප්‍රශ්නයක්. අක්කිවා හරිම කියුට් මම ඔයාට ආදරෙයි. ඔයාගේ ෆේස් එකේ පිම්පල් අඩුයි නේද? මොකක්ද සීක්‍රට් එක? මගේ මූණේ පිම්පල් අඩුයිද? ඕනි දන්නේ මගේ මූණේ පිම්පල් අඩුයිද කියන්නේ නම් මන් දන්නේ නැහැ. මන් දන්නේ මගේ මූණේ පිම්පල්ස් තියෙනවා කියලා. මන් දන්නේ නැහැ ඉතින්. හැබැයි මගෙන් මේ ප්‍රශ්නේ අහපු හින්දා මම උත්තරයක් දෙන්නම්. පිම්පල්ස් අඩුයි කියන්නේ එහෙමයි. දැන් හිතයි මම නිකන් ඉන පොෂ් එකට කතා කරනවා අරකයි මේකයි කියලා හිතන්න එපා. මම මේ ඇත්ත කියන්නේ. මගේ මූණේ මම අද වෙනකන් කිසිම ෆේස් වොෂ් එකක් යූස් කරලා නැහැ. හරිද? ෆේස් වොෂ් යූස් කරන්නේ නැහැ. මම ගාන්නේ බේබි සබන් විතරයි. හරිද? පිම්පල් එන්නත් හේතුව මම මේ කියන්නේ තිස්ස ඉඳන් කොළඹ ගියා කොළඹ ඉඳන් තිස්ස ආවා ඔන්න ඔය ප්‍රශ්න හින්දා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ දැනට මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැතුනොත් මම මොනවා හරි යූස් කරපු ගමන් මගේ මූණට එනවා. ඉතින් මට ඔයාලට කියන්න සීක්‍රට් එකක් නැහැ. මොකද මගේ මූණේ පිම්පල්ස් කලින් තිබුණා. ටිකක් තිබුණා. ඊට පස්සේ ආයෙ නැතුව තිබුණා. ආයෙ තිබුණා. ඔය වගේ මොනවා හරි හේතු වලට එනවා. ඒ කියන්නේ එකපාරටම මගේ නැති වෙන්න හේතුව කියන්න මම මුකුත් යූස් කරලා නැහැ. ඒ කියන්නේ පිම්පල්ස් අඩු වෙන්න කියලාවත් මම මොනවත් යූස් කරන්නේ නැහැ. අනේ සෝරි වෙන්න ඕනේ. ඉතින් මම මේ ප්‍රශ්නෙට අහන්නේ කියන්නේ එයාට මොනවා හරි ගැටලුවක් තියෙන හින්දානේ මේ ප්‍රශ්නේ අහන්න ඇත්තේ. එතකොට ඉතින් මට දෙන්න සොලියුෂන් එකක් නැහැ. මොකද මම යූස් කරන්නේ බේබි සබන් විතරයි. මට ඉතින් කියන්න වෙන්නේ බේබි සබන් යූස් කරන්න කියලා විතරයි. මම ඇත්තටම දන්නේ නැහැ. හැබැයි මම මෙන්න මේක අහලා තියෙනවා. ඔයාගේ මූණේ පිම්පල් එකක් එනවනම් මූණ උණු වතුරෙන් සෝදන්න, මූණ කොයි වෙලාවෙත් අල්ලන්න එපා, පිම්පල්ස් කඩන්න යන්න එපා, ඒ දේවල් කරන්න යන්න එපා. එහෙම නැතුව පරිස්සමට තියාගත්තොත් පිම්පල් එන එක අඩු කරගන්න පුළුවන් කියන එක මම අහලා තියෙනවා. මට ඔයාලට මෙන්න මේක හොඳයි, මේක හොඳයි, මෙහෙම
හොඳයි කියලා යූස් කරන්න කියලා රෙකමන්ඩ් කරන්න දෙයක් මම දැනට දන්නේ නැහැ. හැබැයි I'm sure මට ඉදිරියේදී හම්බුනොත් ඒ කියන්නේ මම ඉදිරියේදී යූස් කරොත් මගේ මූණේ කියන්නේ මට ෆේස් වොෂ් එකක් යූස් කරන්න ඕනේ කියලා මම යූස් කරොත් ඒකෙන් මොනවා හරි රිසල්ට් එකක් මගේ මූණට තියෙනවා නම් මම අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ එකක් ගෙනල්ලා ඒක රෙකමන්ඩ් කිරීමක් කරන්නම්. ඉතින් දැනට මම යූස් කරන්නේ නැති නිසා මට ඔයාලට කියන්න විදිහක් ඊළඟ ප්‍රශ්නේ. හැමෝම මට බැනුව ප්‍රශ්නයක්. පවුලේ අර ඉන්න ඔක්කොම මම දන්න තරමින් ඔක්කොම මගේ යාළුවෝ ඔක්කොමලා මට බැනපු ප්‍රශ්නයක්. ඇයි කොණ්ඩේ කැපුවේ? කොණ්ඩේ කැපුවේ කියන්නේ මගේ ඔළුවේ කොණ්ඩේ කපනවා කියලා කිසිම අදහසක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ තරම් කොටට කපනවා කියලා අදහසක් තිබුණේ නැහැ. මං සැලොන් එකට ගියා. මං සැලොන් එකට ගිහිල්ලා කිව්වේ මගේ කොණ්ඩේ මුලදී හොඳට තිබුණා. ඊට පස්සේ මං කොණ්ඩේ හැදුවට පස්සේ කොණ්ඩේ ඩැමේජ් වෙලා තිබුණා. කොණ්ඩේ තුන් මගේ ගැට ගහන්න ගත්තා. මම ඒකට මුකුත් ඔයිල් එකක්වත් මුකුත් යූස් කරේ නැහැ. මොකද මම කොණ්ඩේ හදලා තිබිච්ච නිසා මට බයයි එක එක જાති යූස් කරන්න මොනවා හරි වුණොත් කියලා කොණ්ඩේ යන්න ගත්තොත් කියලා. ඊට පස්සේ මට ඕන වෙලා තිබුණා ඒ ඩැමේජ් කරපු කොණ්ඩේ ඒ ඩැමේජ් වෙලා තිබිච්ච කොණ්ඩේ චුට්ටක් කපන්න. ඒක නිසා මම සැලොන් එකට ගිහිල්ලා මේ පොඩ්ඩක් කට් කරන්න කියලා විතරයි කිව්වේ. ඊට පස්සේ ආගුවා ආ කොණ්ඩේ සම්පූර්ණ ඩැමේජ් වෙලා තියෙන්නේ. ඔයිට වැඩි චුට්ටක් උඩට කපලා දුන්නාට කමක් නැද්ද කියලා. ඊට පස්සේ මම කිව්වා ලෙන්ත් එකට වැඩි චුට්ටක් උඩින්නේ කිව්වේ. ඉතින් ඒක නිසා මම ඒක හරි කමක් නැහැ. එහෙනම් කපන්න කියලා මම හිටියා. එහෙම ඉඳලා මම නැගිටලා බලද්දී මෙන්න මේ ගානට තමයි ඉතින් කොණ්ඩේ තියෙන්නේ. කොණ්ඩේ කැපුවට පස්සේ ඉතින් මට මුකුත් කරන්න විදිහක් නැහැ. ෆස්ට් ඩේ මම කියන්නේ කොණ්ඩේ කපපු දවසේ කොණ්ඩේ නීට් එකට දිප්පා. ඒ විදිහට තමයි ඉතින් දැන් මගේ කොණ්ඩේ තියෙන්නේ. කොණ්ඩේ කෑලි කෑලි වගේ තියෙනවා. ඉතින් මොනවත් කරන්න බෑ. ඒ කියන්නේ ලොකු මේව එකක් නැහැ. මොකද මට දැන් මගේ පරණ වීඩියෝස් බලද්දි හරි දුකයි. මොකද මගේ කොණ්ඩේ දිගට තිබුණා. දැන් බොහොම පොඩ්ඩයි ඉතින් තියෙන්නේ. ඔයාලට පුළුවන් නම් මට රෙකමන්ඩ් කරන්න ඔයිල් එකක් හෝ ෂැම්පූ එකක් ඔයාලා යූස් කරලා ඔයාලට රිසල්ට්ස් තියෙන ෂැම්පූ එකක් හරි මොන හරි තෙල් එකක් තියෙනවා නම් මට රෙකමන්ඩ් කරන්න. මම මේකත් කියන්න ඕනේ මට මේ අක්කා කෙනෙක් මගේ යාළුවා අක්කා කෙනෙක් මට රෙකමන්ඩ් කරා අගා ඔයිල් එක අගා තමයි මට මතක හැටියට අගා ඔයිල් එක මම ඒක යූස් කරන්න තමයි ඉන්නේ. මම කොළඹ ඉඳලා එහෙ වතුරයි මට දැන් 30 ඇවිල්ලා ඉන්නේ. මට ඒතකොට 30 වතුරයි දෙකම මේ වෙලා මගේ කොණ්ඩේ කියන්නේ එහෙ හොඳට තියෙනවා. මෙහි ආවම කොණ්ඩේ ගන්න දෙයක් නැති වෙලා මම කොණ්ඩේ යන්න ගන්නවා. මම ඒක නිසා මම දැන් කරන්නේ මේ මුකුත් තාම යූස් කරන්න නැතුව ඉන්නවා. ඊට පස්සේ දැන් කොහොමත් මගේ ගමන කියන්නේ ආයෙත් මම කැන්ඩි වලට යනවානේ. එතකොට ආයෙත් වෙනමම දේශගුණයක් එන්නේ. ඒක නිසා මම මෙහෙදි මුකුත්ම යූස් කරන්න නැහැ කියලා හිතන් ඉන්නවා. එහෙ ගියාට පස්සේ එහෙ වතුරට මගේ කොණ්ඩේ කොළඹ වගේම තියෙනවා නම් මම හිතාගෙන ඉන්නවා මේ කියන්නේ ඒ ඔයිල් එක යූස් කරලා බලන්න. ඒක රිසල්ට්ස් හොඳයි නම් මම අනිවාර්යෙන් ඔයාලට කියන්නම්. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔයා යන නැටුම් ක්ලාස් එකේ විස්තර කියන්නකෝ අක්කියෝ කියලා. මම යන නැටුම් ක්ලාස් එක කියන්නේ ඉතින් dance with Tamitra. ක්ලාස් එකේ විස්තර කියන්නේ ඔයාලට ක්ලාස් යන්න පුළුවන්. මම නම් ගියේ මාළඹේ බොරලැස් ගමුවේ ක්ලාස් දෙනවා. මහරගමත් ක්ලාස් දෙනවා. මං ක්ලාස් එක සම්බන්ධයෙන් තොරතුරු ඔයාලට වෙනම ඕනි නම් මම වෙනම වීඩියෝ එකකින් දාන්නම්. දැනට මිස් නැහැ. ක්ලාස් එක කරන්නේ මිස් නෙමෙයි පූජක්කා. මිස් නැහැ කියලා ඒ කියන්නේ ලොකු වෙනසක් නැහැ. අර ඉතින් මිස්ව දකින්න ආසයට පොඩ්ඩක් ඉතින් මිස් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හැම නැතුව ඩාන්ස් වල කිසිම අඩුවක් නැහැ. හරි ලස්සන ඩාන්ස් කරනවා. ඔයාලා මගේ වීඩියෝස් වල දකින්නවනේ. ඉතින් ඒ ඔක්කොම කොරියෝග්‍රාෆ් කරන්නේ ලස්සන කොරියෝග්‍රාෆ් තියෙනවා. ඒ ඔක්කොම කරන්නේ පූජක්කා තමයි. ක්ලාස් එකට යන්න පුළුවන්.
තව තොරතුරු ඔයාලට ඕනි තොරතුරු මොන හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මගෙන් පර්සනලි අහන්න. මං ඒ තොරතුරු ඔක්කොම ඔයාලට දෙන්නම්. මගෙන් අහලා තියෙනවා hair care routine ගැන. මේ කොණ්ඩෙට නම් ඉතින් තාම මුකුත් කරලා නැහැ. මගේ කලින් තිබ්බ කොණ්ඩෙට නම් ඉතින් මං ඒ කියන්නේ ලොකුවට දෙයක් මං කරන්නේ නැහැ. මොකද මම ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි තමයි ගොඩාක්ම යූස් කරේ. මම බයයි එක ඔයිල් ඒ දේවල් යූස් කරන්න. මොකද ඒ කියන්නේ සමහරුන්ට හරියනවා, සමහරුන්ට හොඳ රිසල්ට්ස් එනවා. බට් මගේ hair එකට ගැලපුණ නැති වුණොත් කොණ්ඩේ යන්න ගත්තොත් මොනවා හරි වුණොත් කියලා මට හරි බයයි. ඒ බය මට තියෙනවා. ඒක නිසා මම ඒක කරනවා අඩුයි. නමුත් මම දැන් හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා. මම ඒක දැන් කලින් කිව්වා මගේ කොණ්ඩේ ගැන අහද්දි. මම ඒක ආයෙත් කියන්නම්. දැන් මගේ කියන්නේ මගේ කොණ්ඩේ මේ හදපු කොණ්ඩයක්, ස්ට්‍රේට් කරපු කොණ්ඩයක්. දැන් නම් අවුරුද්දයි මාස 4-5ක් විතර වෙනවා මම කොණ්ඩේ හදලා. දැන් මම මෝඩකමට කොණ්ඩේත් කපාගෙන ඉන්නේ. ඉතින් එතකොට දැන් මට මේ කොණ්ඩේ කොහොම හරි වවා ගන්නත් ඕනේ. දැන් මං යූස් කරන දෙයක් තියෙනවා. ඒක දැන් නම් මගේ ළඟ නැහැ. මං ඒක ඔයාලට ඕනේ නම් මං අනිවාර්යෙන්ම ඒක හදන විදිය ඒ ටිකත් එක්ක මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මට අම්මා හදලා දීලා තියෙනවා ඔයිල් එකක්. ඒ කියන්නේ ගෙදරම හින්දපු පොල් තෙල්, ඊට පස්සේ කෝමාරිකා, කරපිංචා, නෙල්ලි, වදමල් ඔන්න ඔය වගේ ගොඩක් ජාති දාලා තිබ්බා. මම ඒක අම්මගෙන් හරියටම අහලා ඔයාලට අවශ්‍යයි නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ ඔයිල් එක හදාගන්නේ කොහොමද මොනවාද කියලා අහන්න. මම එතකොට ඒකට වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එන්නම්. ඒ ඔයිල් එක මම හැමදාම දැන් නාන්න කලින් හොඳට ගානවා. ඔයිල් එකෙන් ගොඩක් අරගෙන මම ගානවා. ගාලා ටිකක් වෙලා ඉඳලා හොඳට වොෂ් කරලා මේ ෂැම්පූ දාලා කන්ඩිෂනර් දාලා තමයි රූටින් එක කියන්නේ. මගේ දැනට රූටින් එක ඒක තමයි. මොකද මට රෙකමන්ඩ් කරලා තියෙනවා ඔයිල් එකක්, අගා ඔයිල් එක. මම කලින් කිව්වා අගා ඔයිල් එක ඒකේ නම් රිසල්ට්ස් තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ පෙන්නන කියන විදිහින් තව ඔයිල් එකක් මට රෙකමන්ඩ් කරා කවුරු හරි. මට ඒකේ නම මතක නැහැ. පේජ් එකක් කිව්වා මං ඒ පේජ් එක බැලුවා. බට් මට නම මතක නැහැ. ඔය ඔයිල් එකකින් දෙකකින් මම එකක් අනිවාර්යෙන්ම යූස් කරනවා. බට් දැම්ම යූස් කරන්නේ නැහැ. මොකෝ මගේ කොණ්ඩේ මං අර අම්මා හදපු ඔයිල් එක ගාලා කොහොම හරි ටිකක් හදාගන්න try කරනවා. ඊට පස්සේ දැන් මගේ වතුරත් මාරු වෙන ප්‍රශ්න තියෙනවා. ආයේ කොහොමත් නුවරට ගියාට පස්සේ එතකොට එක දිගටම මම එහෙනේ. එතකොට මට වතුර මාරු වෙන්නේ නැහැ. එතකොට එහෙ වතුර විතරයි. එහෙ වතුරට මගේ කොණ්ඩේ හුරු වුණා යන්න ගත්තොත් හරි හුරු වෙනවනේ. එතකොට කොණ්ඩේ ඊට පස්සේ හුරු වුණාට පස්සේ මං අනිවාර්යෙන්ම ඒ ඔයිල් එකක් මොකක් හරි ෂැම්පූ එකක් හරි මොකක් හරි යූස් කරනවා. යූස් කරලා ඒකේ රිසල්ට්ස් තියෙනවා නම් මම අනිවාර්යෙන් ඔයාලට රෙකමන්ඩ් කිරීමක් කරන්නම්. දැනට ඉතින් මං කරන්නේ නාන එක, පොල් තෙල් ගහලා ෂැම්පූ ගහලා නාන එක විතරයි. මගෙන් තව අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි ඔයා එක්සෑම් වලට පාඩම් කරේ කොහොමද? ඒ මොනවා හරි ට්‍රික්ස් තියනවද ඒව ගැන? මම පාඩම් කර විදිය කියන්නේ මම මෙහෙම කියන්නම්. මම ඇත්ත කිව්වා. හරිද? එක්සෑම් එකේදී මම ඇත්ත කිව්වා. මම පාඩම් කරා නම් මගෙන් කවුරු හරි ඇහුවොත් පාඩම් කරාද කියලා ඔව් මම පාඩම් කරා. මම පාඩම් කරලා නැත්නම් මම අනිවාර්යෙන් කියනවා මම පාඩම් කරේ නෑ. මම බලන් ආවේ මෙච්චරයි, මම දන්නේ මෙච්චරයි. එහෙම කියලා මම කියනවා. මං ඒ වෙලාවේදී හරි අවංක වෙනවා. මම පාඩම් කර විදිහ කියලා කියන්නේ මෙහෙමයි. මම අර මගෙන්ට වැඩි මේ ප්‍රශ්නේ අපේ අම්මගෙන් අහුවන අපේ අම්මා හරියටම උත්තර දෙයි. මොකද එයා දන්නවා පාඩම් කරන්න කියලා මම මේ පැය 24ෙම පොතේ ඉඳපු ළමෙක් නෙමෙයි. මං කියන්නේ ගොඩාක් වෙලා පාඩම් කරපු කෙනෙක් නෙමෙයි. මට අදටත් එහෙම කවුරු හරි කිව්වොත් පාඩම් කරන්න කියලා I don't like මම පාඩම් කරන්නේ නැහැ. මට කවුරු හරි දෙයක් කරන්න කියලා කිව්වොත් ඒ කියන්නේ
මට කෑ ගගා කොයි වෙලෙත් කිව්වොත් මම ඒක කරන්නේ නැහැ. ඒ මගේ හැටි. මම පාඩම් කරා. එක්සෑම් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ඩේලි අපිට එක්සෑම් තිබ්බා. ඒ කියන්නේ අවසාන කාල ටිකේ අපිට එක්සෑම් තියෙනවා. සබ්ජෙක්ට් තුනේම එක්සෑම් තියෙනවා. එතකොට ওই සබ්ජෙක්ට් තුනට මම මැනේජ් කරා මම බලන්න ඕන කොටස විතරයි මම බලන්නේ. ඊට වැඩි එහා දුරක් මම බලන්නේ නැහැ. ඒ කියන්නේ එක ලෙසන් එකකින් ලෙසන්ස් දෙකකින් තුනකින් තියෙනවා නම් මම ඒ ලෙසන්ස් දෙක තුන විතරමයි බලන්නේ. ඒක බලනවා. හැබැයි මම එක දෙයක් කරා. මම කවදාවත් පේපර් ක්ලාස් එකක් කට් කරලා නැහැ. මම කියන්නේ මේ කියන්නේ උගන්වන නෝට් තියරි ක්ලාස් එකක් කට් කරාට මම කවදාවත් පේපර් එකක් කට් කරලා නැහැ. මම පේපර් කට් කරන්නේ නැහැ. විශේෂයෙන්ම පොලිටිකල් ක්ලාස් එකේ හිස්ටරි ක්ලාස් එකේ මම කවදාවත්ම කට් කරලා නැහැ පේපර් එකක්. මොකද පේපර්ස් ලියන තරමට තමයි අපිට එක්සෑම් එකක් ලියා ගන්න පුළුවන් වෙන්නේ. අපි කොච්චර පාඩම් කර හිටියත් වැඩ නැහැ. ඒ කියන්නේ ඔයා පැය 24ම පාඩම් කරන කෙනෙක් වුණත් වැඩක් නැහැ ඔයා පේපර්ස් ලියලා නැත්තම්. මොකද ඔයාගේ අත ඔයාගේ මයින්ඩ් එක හුරු වෙන්න ඕනේ පේපර්ස් ලියන්න. සමහරු ඉන්නවා පැය ගණන් පාඩම් කරලා නෝට් එක වතුර වගේ පුළුවන්. හැබැයි එයාලට ටයිම් මැනේජ් කරන්න බෑ. එයාලට ලියන්න බෑ. අන්න ඒක නිසා මම පාඩම් කර විදිය කියන්නේ මම අනිවාර්යයෙන් ටෙස්ට් එකක් තියෙනවා නම් ඒ ටෙස්ට් එකට අවශ්‍ය ගානට අවශ්‍ය ප්‍රමාණයට පාඩම් කරනවා. මොනවා හරි පාස් පේපර්ස් තියෙනවා නම් යාළුවෝගෙන් අහලා හැම කරලා පාස් පේපර්ස් ටික ලියනවා. උත්තර ලියනවා. ඒ දේවල් තමයි. එතකොට හිස්ටරි වල නම් කොහොමත් එහෙමමයි. පාඩමක් දෙනවා නම් ඒ පාඩම බලා ගන්නවා. පාස් පේපර් එකේ තියෙන පාස් පේපර් එකේ අවුරුදු ගානෙම ඒ පාඩම් ටිකෙන් තියෙන MCQ ටික බලන් යනවා, ප්‍රශ්න ටික බලන් යනවා. ප්‍රශ්න ටික එයි කියලා හිතෙන ප්‍රශ්න ටිකක් බලාගෙන ඒ ටිකට අනිවාර්යෙන් උත්තර ලියලා යනවා. ඊට අමතරව පොලිටිකල් වල මම කරපු සබ්ජෙක්ට් ගැන මේ කියන්නේ. පොලිටිකල් වල මම කරේ අනිවාර්යෙන්ම සර් කියනවා නම් ඒ කියන තියරියට අදාළ නෝට්ස් ටික, රිවිෂන් නෝට්ස් ටික ඔක්කොම බලන් යනවා. බොරු කියන්න ඕනේ නැහැ. මම වැටිලා හිටියේ පොලිටිකල් වල. එතකොට මම වැඩිපුරම පාඩම් කර සබ්ජෙක්ට් එක උනේ පොලිටිකල්. එතකොට මම රිවිෂන් මට ඒ දවස්වල සර් දුන්නු ප්‍රශ්න මට කටපාඩම් ලියන්න පුළුවන්. ඒ කටපාඩම් කියන්නේ මම මේ මතුරගෙන ගිහිල්ලා නෙමෙයි. මේකෙන් පස්සේ මේක, මේකෙන් පස්සේ මේක, මේකෙන් පස්සේ මේක කියලා මම මතක තියාගෙන ගිහිල්ලා පොලිටිකල් නම් අපරාධි කියන්න බෑ. දවස්වල මට හොඳට මතක තිබුණා. මොකද මම ඒ තරම්ම පොලිටිකල්ස් පේපර් ලිව්වා වගේම පාඩම් කරා. ජියෝග්‍රෆි තමයි පොඩ්ඩක් අඩුවෙන් කරේ. මොකද ජියෝග්‍රෆි මට බෑ කියලා මගේ හිත පිළිඅරන් තිබුණා. ඒකයි උනේ. ඒ කියන්නේ මම මොනව කරත් මට පොලිටිකල් බෑ. ජියෝග්‍රෆි බෑ කියලා මගේ ඔළුවේ තිබුණා. ඒක නිසා තමයි පොඩ්ඩක් ඉතින් B එකකට ආවේ. මම දැන් ඉතින් පොඩ්ඩක් දුක් වෙනවා. ඒ B එක මට ඒකක් කරගන්න තිබ්බනම් කියලා ඉතින් it's okay හැමදේම වෙන්නේ හොඳට කියලා ඉතින් මම හිත හදාගන්නවා. මම ඔයාලට කියන්නේ ඒ කියන්නේ මගේ මේ ප්‍රශ්නේ හපු නිසා. මොකද මම මේ ක්ලාස් එකේ කතා කරද්දිත් මම ඒක කියලා දෙනවා. මම අයිලන්ඩ් ෆස්ට්වත් දිස්ත්‍රික් ෆස්ට්වත් නෙමෙයි. ළඟ රෑන්ක් එකක්වත් තියෙන කෙනෙක් නෙමෙයි. මගේ රෑන්ක් එක 141. Z එක 1.628.5යි. ඒ තුනකුත් නෑ. ඒ දෙකයි B එකයි තියෙන්නේ. එතකොට හිතයි මේ මොනවාද හලෝ ඔයාලට මෙච්චර රිසල්ට් එකක් ගන්න තු මොනවාද ඔය ඇඩ්වයිස් දෙන්නේ අරගයි මේකයි කියලා. නෑ මගේ මේ ප්‍රශ්නය අහලා තිබුණා. එතකොට මං හිතනවා මේ ප්‍රශ්නේ ඇහුවේ මොකක් හරි උත්තරයක් ඕනි හින්දා. ඉතින් එතකොට එයාලට වැදගත් වෙන තමයි මේ අහන්නේ. මේ කියන්නේ මම අනිවාර්යයෙන්ම කියන දෙයක් තමයි අනිවාර්යෙන් ඔයාලා පේපර් කරන්න. මොකද ගොඩාක් අයට ටයිම් බැලන්ස් කරන්න බෑ පේපර්ස් වලදී. ඒක නිසා පේපර් ලියන්න. ඔයාට කියන්නේ ඔයා නෝට් එකක් බලන් ඒකම ආයවා කොපිරයිට් කරත් it's okay. මොකද එතකොට ඔයාගේ අතයි ඔළුවයි ඒක කියව ලියන්න. එතකොට ඔළුවට යනවා ඒක. අතට හුරු වෙනවා අකුරු. අතට හුරු වෙනවා ටයිම් එක. ඒ කියන්නේ අපිට ඉක්මනට ලියන්න පුළුවන් වෙනවා.
මම මේ වෙලාවේ thank you කරනවා මගේ ගුරුවරු තුන් දෙනාටම. මොකද එයාලා මට papers ලියලා පුරුදු කරපු හින්දා තමයි මම exam hall එකේ ලිව්වේ. political paper එකේ second paper එක මම ලියලා මට පැය භාගයක් වෙලාවක් තිබ්බා. මම පිටු 70කුත් ලියලා. මට ලියන්න දෙයක් නැහැ. කියන්නේ ලියන්න පුළුවන් එක ප්‍රශ්නෙට ලියන්න පුළුවන් උපරිමයට මම ලියලා තිබ්බේ. ඉතින් ඒක නිසා මම මේ විදිහට ලිව්වා. මම හැම පේපර් එකක්ම ලිව්වා මේ විදිහට. තව ඔයාලට තියෙනවා නම් මම මේක කියන්නම්. මොකද ඔයාලගේ අත් අකුරු හරි නැත්තම් අත් අකුරු හදාගන්න අනිවාර්යෙන්ම. අත් අකුරු හදාගන්න අර වේගෙන් එනකොට අකුරු කැත වුණාම ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉස්සරහට. ඒක නිසා අත් අකුරු හදාගන්න, වේගය හදාගන්න. අපිට කියන්නේ එක්සෑම් එකක් තියෙනවා නම් කලින් දවසේ අනිවාර්යයෙන්ම පාඩම් කරන්න. නිකන් ගිහිල්ලා ලියන්න එපා. පාඩම් කරන්න. ඒ වගේම එක්සෑම් කට් කරන්න එපා කවදාවත්. එක්සෑම් වලට ෆේස් කරන්න. මොකද එහෙම කරලා ඔයාට ලකුණු අඩු වුණත් කමක් නැහැ. ඊළඟ එකේදී ඔයාට ලකුණු ගන්න පුළුවන් නිසා. ඒක නිසා එහෙම පාඩම් කරනවා නම් මම නොකරට මම ඔයාලට කියන්නේ පාඩම් කරනවා නම් පාඩම් කරන්න. ඔයාලට ටයිම් එකක් හදාගන්න. මම අවසාන දවස් ටිකේ ගොඩාක් දුරට පාඩම් කරේ රැට. උදේට මම නැගිටලා පාඩම් කරා නම් කරේ පොලිටිකල් ක්ලාස් යන්න කලින් දවසේ විතරයි. ඒ කියන්නේ පොලිටිකල් ක්ලාස් මට තිබුණේ බදාදා ක්ලාස් තිබ්බේ. එතකොට මම අඟහරුවාද මට ක්ලාස් තියෙනවා ජියෝග්‍රැෆි ක්ලාස්. ඇරලා ඇවිල්ලා ටිකක් පාඩම් කරලා නිදාගෙන ආයෙ උදේට නැගිටලත් පාඩම් කරලා තමයි මං 6ට බස් එකට නගින ඇඹිලිපිටිය යන්න. ඉතින් එහෙම මම උදේ පාන්දර පාඩම් කරා නම් කරේ ඔයකට විතරයි. එහෙම නැතු මං උදේ පාඩම් කරලා නැහැ. ඔයාලට ඒ කියන්නේ ඔයාලට කම්ෆර්ටබල් ටයිම් එකක් තියෙනවනේ. මට උදේ කරොත් හොඳයි, මට රෑ කරොත් හොඳයි එහෙම කියලා. ඒ ඔයාලගේ විදියට ඔයාලා මැනේජ් කරගන්න. කවුරුත් කියන ටයිම් ටේබල් එකකට වැඩ කරන්න එපා. ඔයාලට කම්ෆර්ටබල් විදියට ඔයාලා ටයිම් එක මැනේජ් කරන් ඔයාලට අවශ්‍ය පාඩම් ටික ඔයාලට දැන් ඔයාට ඔළුවට යනවා කියලා හිතන ටික විතරක් ඔයා කරන්න. එතකොට හරි. අනිවාර්යෙන් පාඩම් කරන්න කම්මැලි වෙන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. කම්මැලි නම් කරන්න තියෙන එකම ඔප්ෂන් එක ඔයා කොලේකුයි පෑනකුයි ගන්න, ප්‍රශ්නයක් ගන්න, ප්‍රශ්නෙට උත්තර ලියන්න. ඔයාට ඒක මතක නැත්නම් පොතේ නෝට් එක බලන් හරි උත්තරේ හදාගන්න. ඊට පස්සේ ආයෙත් ඒ ප්‍රශ්නට උත්තරේ තනියම ලියන්න try කරන්න. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ප්‍රශ්න ලියන්න, උත්තර ලියන්න, ටයිම් එක බැලන්ස් කරගන්න. මොකද ඔයා කොච්චර දක්ෂයෙක් වුණත් ඔයාට ටයිම් බැලන්ස් කරන්න බැරි නම් එක්සෑම් එක ඔයා කොච්චර ලිව්වත් වැඩක් නෑ, ඔයා ෆේල්. මොකද ඔයාට භාගයට උත්තර ලියලා ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද ඔයාගේ හිතේ තියෙන උත්තරේට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔයා හරියටම උත්තර ටික ලියලා තියෙන්න ඕනේ ඔයාට ෆුල් මාක්ස් ගන්න නම්. ඒක නිසා ඔයාලට මොනවා හරි තියෙනවා නෑ. ඒ කියන්නේ මම පර්ෆෙක්ට් කියලා නෙමෙයි කියන්නේ. ඔයාලට දැන් මගේ මොනවා හරි ඔයා බලාපොරොත්තු වෙච්ච උත්තරේ මගේ මේ වීඩියෝ එකෙන් නැත්නම් ඔයා අනිවාර්යෙන් මගෙන් අහන්න. පර්සනලි මම මතකයි මේක දැම්මේ මගේ WhatsApp එකේ. පර්සනලි මට මැසේජ් එකක් දාලා අහන්න අක්කේ ඔයා මේ සබ්ජෙක්ට් එකට ඔයා කොහොමද මෙහෙම කරේ කියලා අහන්න. මම අනිවාර්යෙන්ම කියලා දෙනවා. මේ ප්‍රශ්න මගෙන් අහලා තියෙන්නේ මාව දන්න කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මගේ කන්ටැක්ට් එකේවත් නැති කෙනෙක්. අක්කේ ඔයා ටැමිල්ද නැත්නම් ඔයා සිංහලද? මොකක් හරි ටැමිල් සම්බන්ධ, ඒ කියන්නේ ටැමිල් පවුලකට සම්බන්ධතාවයක් තියෙනවද කියලා තමයි මගෙන් අහලා තියෙන්නේ. එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. මගේ ගොඩාක් TikTok එකේ වීඩියෝස් ගත්තොත් මම ටැමිල් විදියටම තමයි වීඩියෝස් කරලා දෙන්නේ. එතකොට එයාට හම්බෙච්ච වීඩියෝස් වලින් හරි එයා මාව ක්ලාස් එකේදී දැකලා තියෙනවා. ඒ කියන්නේ මේ ඩාන්සින් ක්ලාස් එකේදී මාව දැකලා තියෙනවලු. ඒ දකින්න හැම දවසකම මම ඇඳන් ඇවිල්ලා තියෙන්නේ දෙමළ විදියටලු. ඉතින් මම සිංහල කතා කරනවා දැක්කට පස්සෙලු හිතුවේ අක්කේවා සිංහල වෙන්න ඇති කියලා. හැබැයි මොනවා හරි කියන්නේ පවුලේ සම්බන්ධතාවයක් හරි තියෙනවද කියලා අහන්න ඕන හින්දලු අහුවේ කියලා දාලා තිබුණා. අනේ අක්කේ තරහ වෙන්න එපා කියලා දාලා තිබුණා. මම ටැමිල් නෙමෙයි. හැබැයි මම පුදුම තරම් ආදරේ ටැමිල් වයිබ් එකට. මන් දන්නේ නැහැ. ඒ කියන්නේ මට මොනවා හරි පෙර සම්භවයක් තියෙනවද කියන්න දන්නේ නැහැ. මං හරි ආසයි.
ටැමිල් කියන්නේ ටැමිල් සාරිය අඳින්න, ටැමිල් කුර්තා අඳින්න, චුම්ක වලට අර ලොකු කරාම්බු වලට පොට්ටු තියන්න මං හරි ආසයි. ඉතින් මං ගොඩක් ක්ලාස් එකට ගියෙත් ඒ විදිහට මොකද මගේ ටීචර් ටැමිල් වයිබ් එකට හරි කැමති කෙනෙක්. ඒ විදිහටමයි ක්ලාස් ආවේ. ඉතින් ඒ නිසා මේ විදිහට ඇඳ මං ගොඩාක් දුරට මට මේක වෙලා තියෙනවා. මම කතරගම යද්දී නැත්නම් කන්දේ යද්දී ඔය වගේ කොහේ හරි කෝවිලකට එහෙම යද්දී මං අනිවාර්යයෙන්ම ටැමිල් විදිහට තමයි ඇඳන් යන්නේ. ඔය යනකොට ඒ කියන්නේ දේවාලවල ඉන්න ගොඩාක් අය මගෙන් දෙමළෙන් අහනවා. මට ඒ දවස්වල දෙමළ පුළුවන්. ඒ කියන්නේ කොන්ජම් තේරුම් ගන්න පුළුවන්. අහන්නේ මොකද්ද මම උත්තරේ ගලපලා දෙන්න පුළුවන්. බට් දැන් දෙමළ යූස් කරන්නේ නැහනේ. සිංහලනේ පොඩ්ඩක් ඉංග්‍රීසිනේ යූස් කරන්නේ. ඒකට දෙමළ මතක නැහැ. මට දෙමළ කියවන්න පුළුවන්. දෙමළ අකුරු පුළුවන්. හැබැයි දෙමළ කතා කරන්න බෑ. දෙමළ තේරුම් ගන්න දැන් ටිකක් අමාරුයි. මොකද වචන අමතක නිසා. ඉතින් මගෙන් අහනවා දෙමළෙන් අහනවා මට හුරු දන්න එකක් නම් මං සිංහලෙන් උත්තර දෙනවා. කවදාවත් දෙමළෙන් උත්තර දෙන්න දීලා දෙන්නේ නැහැ. මොකද එයා මගෙන් ආයෙ දෙමළ අහන්න ගත්තොත් මං උත්තර දෙන්න දන්නේ නැති නිසා මං උත්තර දෙනවා. මං දන්නේ නැති දෙයක් වුණොත් මට තේරෙන්නේ නැති වුණොත් මං කියනවා අනේ මං සිංහල කියලා. ඊට පස්සේ එයාලා සිංහලෙන් කතා කරනවා. ගොඩාක් අය අහලා තියෙනවා ඇයි ඔයා සිංහල වෙලා ওই විදියට අඳින්නේ හැම කියලා. ඉතින් මම ආසයි ටැමිල් විදියට අඳින්න, ටැමිල් විදියට ඉන්න මං හරි ආසයි. ඒ හින්දා තමයි ඉතින් මම දෙමළ නෙමෙයි. හැබැයි මම හරි සතුටුයි කාට හරි මාව දෙමළ, ඒ කියන්නේ දෙමළ ලුක් එකක් මගෙන් පේනවනම් මම පුදුම කැමතියි. හායි ඉතින් ඔන්න ඔයාලා අහපු ප්‍රශ්න වලට මම ඔන්න උත්තර දීලා තියෙනවා. මම හිතන්නේ මම ඒ කියන්නේ ඔයාලා අහපු ප්‍රශ්න ටික ඒ කියන්නේ හැමෝගෙම අහලා ඒ කියන්නේ හැමෝම මගෙන් අහලා තිබිච්ච ප්‍රශ්න වලින් එක වගේ ප්‍රශ්න ටික අයින් කරලා අලුත් ප්‍රශ්න ටිකක් අරගෙන තමයි ඔයාලට උත්තර දුන්නේ. ඉතින් ඔයාලට තව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා බලාපොරොත්තු වෙච්ච දේ උත්තරේ මෙතන නැත්නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මගෙන් අහන්න. ඔයාලට නැත්නම් මීට අමතරව මොනවා හරි දැනගන්න ඕනි කමක් තියෙනවා නම් මගෙන් අහන්න. මම අනිවාර්යෙන් උත්තර දෙන්නම්. ඒ වගේම කියන්න ඕනි. ඉතින් මම මේ Q&A එක කරන්නේ මගේ contact එකේ TikTok එකේ ඉන්න fans ලගෙන් කිව්වොත් friends ලගෙන් කිව්වොත් හරි. මම ආසයි YouTube එකේ. කියන්නේ මගේ TikTok එකේ මං family එකක් හදාගෙන තියෙනවානේ. ඒ වගේ මම හරි ආසයි මට YouTube එකෙත් ඒ වගේම පවුලක් ඉන්නවා නම් ඒ වගේම කට්ටිය ඉන්නවා නම් ඔයාලා මාත් එක්ක එකතු වෙලා මාව subscribe කරලා මට support එකක් දෙන්න හදාගන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා YouTube එකෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න Q&A එකක් කරන්න. ඉතින් මාත් එක්ක හැමදාම ඉන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye. Thank you.